තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. නෙළුම් කුලන ටැන්ටිගෝ කාලෙකින් බලපු තාම රසවත් චිත්‍රපටියක්. මං හිතන්නේ මේ ශානරී චිත්‍රපටි ලංකාවේ මං හිතන්නේ මම දැක්ක පළවෙනි චිත්‍රපටිය. හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා චිත්‍රපටිය බලන්න කියලා. චිත්‍රපටිය ගැන කතා කරන්න අමාරුයි. මොකද ඒකේ තියෙන මේ රසය යනවා කතා කරොත් කතන්දරේ. හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා. අනිත් එක මේක වැඩිහිටියන්ට පමණයි ලේබල් එකකින් යන්නේ. මට නම් මේක වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටියක් නෙමෙයි. මේක හරි අපරාධයක් වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිය ගණයට වැටෙන එක. ඕන කෙනෙක්ට බලලා රස විඳින්න පුළුවන් චිත්‍රපටයක් කියලා මං හිතනවා. ඒ කියන්නේ දැනුවත් දෙමාපියන් ඉන්නවා නම් ඒ කියන්නේ ළමයි එක්ක එකට ඉඳලා බලන්න පුළුවන් වැඩිහිටි තේමාවන් තියෙනවනේ. ඒ වගේ චිත්‍රපටයක් හැමෝටම ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න කියලා. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් කුසයිනේ. එයාගෙන් කි පොල්ලක් ටිකක් දිග වැඩි.